සුබ දවසක් ට්‍රේඩර්ස්. ඉතින් අදත් එකතු වෙලා ඉන්නේ Eagle Eye Crypto Academy YouTube channel එකත් එක්ක. ඉතින් අපි යම් වීඩියෝ එකට මුලින්ම කියන්න ඕනේ විනාඩි 10ක වීඩියෝ එකක්. සාමාන්‍යයෙන් ගේමක් ගහන්න පුළුවන් කෙනෙක්ට, ඒ කියන්නේ ගේමක් ගහන්න උනත් තියෙන කෙනෙක්ට පැය 24න් විනාඩි 10ක් වෙන් කරන්න බැරිකමක් නෑ. ඒ කියන්නේ විනාඩි 10ක් බලාගෙන ඉඳලා ඉවසලා හරි කොහොම හරි වීඩියෝ එකට එකක් බලන්න ලොකු දෙයක් කරගන්න පුළුවන් වෙයි. තමන්ගේ චූරියට තියෙන වොලට් එක ලොකු වොලට් එකක් කරගන්න, ඒ කියන්නේ ලොකු ප්‍රයිස් එකකට අප් කරගන්න ලොකු chance එකක් තියෙනවා මේක හරියට කරගත්තොත්. ඉතින් විනාඩි 10ක් ඉවසලා බලන්න කියලා තමයි මම කියන්නේ. සාමාන්‍යයෙන් දැනට තියෙන තැන ප්‍රයිස් එක අද හොඳ ඩේ කැන්ඩල් එකක් ට්‍රේඩ් වෙනවා BTC වල. හොඳ බුලිෂ් කැන්ඩල් එකක්. මම හිතනවා ඕකෙන් කරෙක්ෂන් එකකට යන්න නැතුව නිකන් ට්‍රීට් නිකන් සාමාන්‍යයෙන් උඩට මූව් වෙලා 1,70,000ට ගියොත් තමයි ට්‍රෙන්ඩ් එක රිවර්සල් වෙන්නේ. ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එක මාරු වෙන්නේ. ඊට වැඩි දෙයක් වෙන්නේ නැති වෙයි. මෙතන 95,000 විතර මාකට් එක අප් වෙයි. ඊට පස්සේ නැවත ඩ්‍රොප් එක කන්ටිනියු වෙයි කියලා තමයි මට ඇනලයිස් එකත් එක්ක මට තේරෙන්නේ. ඉතින් BTC ගැන මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් BTC අමතර BTC අපිට බයි කරගන්න බෑනේ. මම කතා කරන්නේ ඊට වැඩිය ගණන් අඩු සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් කොයින් ටිකක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. කොයින් 5ක් ගැන කතා කරනවා. ඉතින් ඉස්සෙල්ලාම මගේ ෆේවරිට් ගලා USDT. ඉතින් සෑහෙන ඩ්‍රොප් එකක් වෙලා තියෙනවා. 0.02යි 752 තියෙන ප්‍රයිස් එක. මම 1 week එකට දාගෙන පෙන්නන්නම් chart එකට. දැන් තියෙන ගලා හොඳම ප්‍රයිස්, ඒ කියන්නේ මිලදී ගැනීමට සුදුසුම ප්‍රයිස් එකක. තව ඩ්‍රොප් වුණොත් අපි තව බයි කරමු. එච්චරයි සරලයි. ඉතින් බලන්න හොඳ සපෝට් එකක තියෙන මාකට් එක. මම කියන්නේ ඉතින් පොඩි කැපකිරීමක් කරලා ඩොලර්ස් ටිකක් බයි කරගන්න වෙනවා. ඉතින් මේ ගේම් ගහන්න නැත්නම් නිකන් ඉතලා කවුරුත් සල්ලි දෙන්නේ අඩුම ඩොලර් 100කවත් මේකෙන් බයි කරගන්න. ඉතින් ඩොලර් 100ක බයි කරා කියන්නේ ඔයා හිතන්න මේක all time high එකට ගියොත්, ඊළඟ බුල් රන් එකේ all time high එකට ගියොත් ගියා කියලා හිතන්නකෝ. ඩොලර් 100ක බයි කරලා තියාගත්තා. all time high එක ගාව තමයි දැන් මාකට් එකේ තියෙන්නේ. එතකොට ඔයාගේ වොලට් එකේ විතරක් ඩොලර් කීයක් තියෙද? උඩ high එකට ගියොත් ගලා USDT ස්පොට් බයි කරලා සාමාන්‍ය මම ප්‍රයිස් එක මාක් කරගන්න. මෙන්න මේ 7-8ට ගියොත් ඔයාගේ වොලට් එකේ ඩොලර් 21000ක් ලක්ෂ 71ක් 75ක් වගේ ප්‍රයිස් එකකට ඇවිල්ලා. ඒ කියන්නේ ලංකාවේ රුපියල් 30000ක් දීලා පොතේ දාන එකද වටින්නේ, 30000ක් දීලා ස්පොට් බයි කරන එකද වටින්නේ කියලා ඔයාලා තේරුම් ගන්න. ඉතින් රුපියල් 30000කට 71ක් නිකන් කාගේවත් අතට දෙන්න දෙයක් නෑ. ඔයාගේ Binance account එකටම තමයි දාගන්න. ඉතින් සාමාන්‍යයෙන් ඉන්වෙස්ට්මන්ට් එකක් කියන්නේ මෙන්න මෙව්වට. ඉතින් රුපියල් 30000ක ලක්ෂ 71ක් ගන්න පුළුවන්. සෑහෙන සුපිරියක් මේක. සාමාන්‍යයෙන් ඩොලර් 100කවත් අඩුම දැනෙන විදිහට බයි කරගන්න ඕනේ. ගලා කොයින් එක සුපිරි. ඒ කියන්නේ හොඳ අනාගතයක් තියෙන කොයින් එකක්. ගලා ටිකක් බයි කරලා තියන්න සාමාන්‍යයෙන්. ඉතින් 100 අමාරුයි නම් ඔයා 25කව බයි කරලා තියාගන්න. ඉතින් 25 බෙදා ගන්න 21000න්. එතකොට ඔයාට ඩොලර් 25ට එන ප්‍රයිස්, ඒ කියන්නේ ප්‍රොෆිට් එක හම්බ වෙනවා. එතන ගාන හදලා බලා ගන්න. ඉතින් ඊළඟට කතා කරන්නේ ADA එක. ADA තියෙන්නේ හොඳම සපෝට් ලයින් එක. ඉතින් මේකත් ඔන්න ඔය සපෝට් එකෙන් හොඳ බවුන්ස් එකක් ගන්න පුළුවන් ඊළඟ බුල් රන් එකෙන් එන. ඉතින් දැන් තියෙන ප්‍රයිස් එක 0.74යි. ADA එක ගියා ඩොලර් 3.74ට විතර. ඉතින් බයි කරා කියලා කිසිම පාඩුවක් එන්නේ නැහැ. මේ ADA එකත් US වල සෑහෙන, ඒ කියන්නේ නිවුස් වගේක් එන්න තියෙනවා. ඒ කියන්නේ US බැංක් වලින් ADA බයි කරනවා කියලා කතාවක් තියෙනවා. ඒ කියන්නේ ඒ කට්ටිය 30,000කට තැන්පත් දානවා වගේ US බැංක් වලත් ADA
හෝල්ඩ් කරන්න තමයි ප්ලෑන් කරන්නේ. එතකොට මේ වගේ ප්‍රයිස් කොහොමත් ඉස්සරහට අප් එකක් ගන්නවා. සාමාන්‍ය මේකත් $100ක බයි කරගත්තොත් ඕල් ටයිම් හයි එකට ආවත් සෑහෙන ලොකු ප්‍රොෆිට් එකක් $1900ක වගේ තියෙනවා. ඉතින් ඔයාලා බයි කරන ගානට බෙදලා හදා ගන්න අඩුම $25ක් බයි කරගන්න. ඊළඟට කතා කරන්න යන්නේ ඇල්ගෝ. ඇල්ගොත් තියෙන්නේ සුපිරිම සපෝට් ලයින් එක. ඉතින් ඔන්න ඔය වගේ සපෝට් එක තමයි තියෙන්නේ. මේකත් අප් වෙන්න පුළුවන්. සෑහෙන ලොකු ගේමක් ගහගන්න පුළුවන් මාකට් එකේ. දැන් තියෙන තැනින් බයි කරගත්තොත් $2000ක් කියලා හිතන්නකො. $100කට $2000ක්. සාමාන්‍යයෙන් ටයිම් එක අවුරුද්දක් විතර වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මේ නොවැම්බර් වල $100ක බයි කරා කියන්නේ ඔයා හිතලා බලන්න අද 2026 නොවැම්බර් කියලා සෑහෙන වෙනසක් වෙලා තියෙයි වගේ මේ ලයිෆ් එකේ ඔයාගේ වොලට් එකේ. ඉතින් බයි කරලා තියාගන්න කියලා තමයි මේ ලැබුණු හොඳම අවස්ථාවේ කරන්න තියෙන්නේ. ඉතින් තවත් කට්ටිය අහනවා මේක පෙන්වන්න ඕන කියලා හිතුණා. XRP බයි කරන්නද? බයි කරන්න හොඳයිද? ඔව් බයි කරන්න හොඳයි. ඔයාලට මොකටද ඉතින් සත පහට ගන්න පුළුවන් කොයින් එකක් ඇයි $2කට බයි කරන්නේ? බයි කරන්න ඔයාලට ඒ කියන්නේ ඩොලර් ටිකක් තියෙනවා නම් කොයින් 100ක් විතර අරන් දාගන්න. ඒත් මෙන්න මේ තියෙන FEG එකයි යට තියෙන ඉම්බැලන්ස් එකයි මාකට් එක ඔය කොහෙ ගියත් එන්න ඕනේ. ඒ කියන්නේ ඔය FEG ෆිල් කරලා තමයි මාකට් එක අප් වෙන්න ඕනේ. ඒකින්ද හදිස්සියෙන් එපා. ඔයාලට සාමාන්‍යයෙන් ඩොලර් ටිකක් තියෙනවා නම් XRP ටිකක් අරන් දාගන්න. ඒ වුණාට මම නම් කියන්නේ මේක සෙල් වෙන්න ඕනේ 0.5%වත්. ඉතින් මේක ගණන් ගන්න එපා. මෙච්චර අප් වුණාට යට තියෙන FEG ටික අනිවාර්යෙන් ෆිල් කරන්න ඕනේ මාකට් එක කොහෙ ගියත්. බයි කරලා තියාගන්න අවුලක් නැහැ. 0.5ට ආවොහම ඒත් බයි කරගන්න. ඊට පස්සේ කතා කරන්න යන්නේ අලුතෙන් ලෝන්ච් වෙච්ච කොයින් එකක් කියන්නත් බෑ. අලුතෙන් කියන්නේ පොඩි ඉතිහාසයකුත් තියෙනවා. ඒක TRB එකටත් 1 week දාගත්තත් ඉතින් අවුරුදු එකමාර විතර chart එකක් තියෙනවා මේකෙත්. 1 week කළත් කියන්නේ TRB කොයින් එකත් $20ට ඇවිල්ලා තියෙනවා. ඉතින් යට තියෙන සපෝට් එකට ඩ්‍රොප් වුණොත් ඒ කියන්නේ $4ට 5ට වගේ මේ TRB එකක් ගන්න පුළුවන්. ඉතින් TRB කොයින් එකක් $4ට ගන්නවා කියන්නේ සාමාන්‍යයෙන් ලොකු වාසියක්. ඉතින් $550ට 590ට විතර ගියපු කොයින් එකක් $4ට ගන්නවා කියන්නේ සෑහෙන ප්‍රොෆිට් එකක් තියෙයි. $100ක අනිවාර්යෙන් බයි කරගන්න. $100ක බයි කරගන්න බැන්නම් මම ආයෙත් කියනවා පුළුවන් ගානකින් කියන්නේ $25කින්වත් බයි කරලා තියාගන්න. ඔයාගේ වොලට් එකට තමයි ඉතින් මේව ඔක්කොම යන්නේ. මගේ වොලට් එකට නෙවෙයි. ඉතින් TRB කොයින් එකත් හොඳයි. පුළුවන් තරම් බයි කරගන්න. මං කියන්නේ මං බයි කරලා තියෙන টොප් කොයින් 5කින් ඒ කියන්නේ සාමාන්‍යයෙන් දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා හිතන්න පුළුවන් කොයින් එකක් ගැන. දැන් කතා කරන්නේ MT එකේ මම පොඩි කියන්නේ කලින් ඇනලයිස් එකක් තියෙනවා. මෙන්න මේ විග් එක ෆිල් කරන මාකට් එක මෙන්න මේ වගේ බුලිෂ් කැනල් එකක් හැදෙන්නම ඕනේ. අනිවාර්යෙන් දැන් තියෙන $3 $6.71ට ප්‍රයිස් එක ගිහින් තියෙනවා. අන්තිමට විග් එකක් විතරක් ඉතුරු වෙලා තියෙනවා. මෙතනින් බයි කරොත් $100ක $1953ක් ප්‍රොෆිට්. ඉතින් බයි කරන්න තමයි තියෙන්නේ මේ වැටිච්ච වෙලාවේ. ඉතින් බයි කරලා බලන්න. CEO එහෙම හොඳ ගේන් එකක් ගන්න පුළුවන් කොයින්. ඉතින් හිතලා බලන්න අද 2025 11 වෙනි මාසේ 23. ඔයා හිතන්න මේ අද දවස 2026 11 වෙනි මාසේ 23 කියලා. ඉතින් හිතලා බලලා තීරණයක් කරන්න මේ දැන් තියෙන ප්‍රයිස් එකට ආයේ ලබන අවුරුද්දේ මේ ගානට ප්‍රයිස් එකට ගන්න පුළුවන් වේද කියලා කොයින් එකක්. ඉතින් ස්පොට් බයි කරගන්න. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න වීඩියෝ එක. ඉතින් කවුරු හරි ගේමක් ගහනවා නම් පට්ටම සතුටුයි. ඉතින්